MSG නැතුව ෆ්‍රයිඩ් රයිස් හදුවොත් චීන්නු අපිට හිනාවේ. ෆ්‍රයිඩ් රයිස් කියනකොට නමේම තේරුම තියෙනවා මේක ෆ්‍රයි කරපු රයිස් එකක්. තැම්පිච්ච බෙරි වෙච්ච එළවලු බතක් නෙමෙයි මේක ෆ්‍රයිඩ් රයිස් එකක්. Hi guys, ඔන්න අද මම හදන්නේ සුපිරිම ශ්‍රී ලංකන් රෝස් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්. මුලින්ම අපි වොක් එක හොඳට රත් කරගන්න ඕනේ. මම දැන් මේකට පොල් තෙල් ටිකක් දාගන්නවා. මුලින්ම කියන්න ඕන ෆ්‍රයිඩ් රයිස් කියන ඩිෂ් එක මුළු ලෝකෙම අද ප්‍රසිද්ධ වෙලා තිබුණාට එක එක රටවල එක එක විදිහට හදනවා. හැබැයි මේකේ උපන් රට තමයි චීනය. ෆ්‍රයිඩ් රයිස් කියන ඩිෂ් එක ඔතෙන්ටික් විදිහට හදනකොට යූස් කරන්නේ eggs, leftover rice, green onion, හරි ලේක් හරි MSG, soy sauce එච්චරයි. දැන් නම් කට්ටිය දානවා ගොඩාක් vegetable ಜಾති. සාමාන්‍යයෙන් ගත්තොත් එම beans, carrot, cabbage, leek, corn, baby corn, ඊට පස්සේ හතු වර්ග, එක එක කොළ ಜಾති, herbs වර්ග, basil වගේ කොළ, green onion. ඊට පස්සේ මේගොල්ලෝ යූස් කරනවා seafood වර්ග. නැත්තම් chicken. එහෙමත් නැත්නම් ham. අපි නම් මේක හදන්නේ ශ්‍රී ලංකන් විදියට roast chicken වලින් විතරයි. මුලින්ම මම දාගන්නේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු නෙවෙයි chop කරගත්ත ලුණු. දැන් මම දාගන්නවා chop කරගත්ත ඉඟුරු සුදු ලුණු. මේකේ පොඩි secret එකක් තියෙනවා. මම සුදු ලුණු අරගෙන තියන්නේ ඒක පොත්ත පිටින්මයි chop කරගෙන. ඒකෙන් අමුතුම taste එකක් එනවා. ඉඟුරුයි සුදු ලුණුයි මම මුලින්ම රත් වෙච්ච තෙලට දැම්මා නම් මේක කර වෙනවා. ඒකින්ද තමයි මම ලුණු දාලා ඊට පස්සේ අනිත් දෙක අලවම් කරගත්තේ. දැන් මම මේකට eggs 4ක් දාලා eggs ටික ස්ක්‍රම්බල් කරගන්නවා. eggs ටික ස්ක්‍රම්බල් වුණා. දැන් මම vegetable ටික දාගන්නවා. කපාගත්ත carrot, ගෝවා. මම අද දවසේ මේවුවා ගෝවා කොළ හොයාගන්න. ගෝවා කොළ තමයි perfectly හරියන්නේ fried rice වලටයි කොත්තු වලටයි. නැති හින්දා ගෝවා දාගන්න. leek වල සුදු පාට කොටස. කොළ පාට ටික මම අන්තිමට තමයි දාගන්නේ. අපි vegetables cook කරගන්න ඕන 160ක් 70ක් අතරේ විතරයි finally වෙනකොට. මේ තියෙන්නේ leftover rice. ඊයේ රෑ උයලා ඉතුරු වෙච්ච ටික මම ෆ්‍රිජ් එකේ දාගත්තා. ඒ ටික දැන් අපි දාගමු. දැන් මම මේකට salt and pepper වලින් මේක season කරගන්නවා. මේකට ඔයාලා ඕන නම් white pepper උනත් ගන්න පුළුවන්. ඒ වුණාට අපි නම් ආස black pepper වලට. හැමදාම කියන වගේ මේක secret ingredient එකක්. බැදපු තුනපා MSG ඇත්තම කියනවා නම් ෆ්‍රයිඩ් රයිස් කියන්නේ ෆ්‍රයිඩ් රයිස් එකක් නෙවෙයි MSG නැතුව. ඔයාලට ඕන නම් යූස් කරන්න පුළුවන්. මම නම් යූස් කරනවා. sugar, light soy sauce මේක දාගන්න ඕන වොක් එකේ වටේට. මම මෙතනදී කලින් රෝස් කරගත්ත full chicken එකක් අරගෙන තිනවා. අපි මේකත් පොඩි කෑලි වලට කඩාගෙන දාගමු. ඔයාලට ඕන නම් මේක ස්ටීම් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් බෝයිල් කරලා පොඩි කෑලි වලට තීරු කරලාත් ගන්න පුළුවන්. අඩවල වලින් දාලා දෙන්නේ පුංචි චිකන් කෑල්ල වගේ නෙමෙයි. පෝෂන් දෙකට ෆුල් රෝස් චිකන් එකක්ම අපි දානවා. පත් වලට ඇඩිය තියනවා චිකන් නෝදේ. ආසම නයි කොච්චි. ෆයිනලි මම දාගන්නවා කපාගත්ත ලීක්. දැන් නම් මුළු ලෝකෙම ෆ්‍රයිඩ් රයිස් ප්‍රසිද්ධයි. අපි ගත්තොත් එහෙම ඉන්දියා, ඉන්දුනීසියා, තායිලන්ඩ්, මැලේසියා, ජැපනීස්, චයිනීස් හැම ක්‍රිසින් එකකටම මේක ඇඩ් වෙලා තිනවා ඒගොල්ලෝගේ රටේ සංස්කෘතික කෑමත් එක්ක. ඉන්දියාව වගේ ගත්තොත් එහෙම ඒගොල්ලෝ වැඩියම යූස් කරනවා bell peppers, එතකොට කොළ ಜಾති, අතු ಜಾති, baby corn මාර විදිහට ඒගොල්ලෝ යූස් කරනවා. ඔන්න දැන් අපි අපේ ශ්‍රී ලංකන් roast chicken fried rice එක හදලා ඉවරයි. මේක දැක්කත් ඇති බඩ පිරෙන්න. ඔයාලට ඕන නම් අන්තිමට මේකට sesame oil ටිකක් ඇඩ් කරගන්න පුළුවන්. මම නම් මෙතනදී ඇඩ් කරගත්තේ නැහැ. ඒ වුණාට ඇඩ් කරගත්තා නම් තවත් රසයි. ඔබයි කාලා බලන්න කොහොමද ටේස්ට් එක කියලා. නයි කොච්චිත් එක මාර රල් එකක් තියෙන්නේ. කන හැම කටකදීම චිකන් හැපෙනවා. පර්ෆෙක්ට්. කියන්න දෙයක් නැහැ.